ජේසු පිහිටයි ඔබ සැම දෙනාටම ඔය නැවත වාරයක් අපි මේ හමුවෙනවා අපේ ගෘහ සභා ගොඩනැගීමේ ඉගැන්වීමකට ඔබට මතක් ඇති ගිය සතියේම ඔබ සමඟ බෙදාගත්තා කොච්චර ආශිර්වාදයක්ද අපේ නිවස් දෙවියන් වහන්සේගේ සේවයට අපි ආරම්භ කරාම උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ කරුණාව සමාධානය අපේ නිවස්තුවලට පැමිණෙනවා ඔය අපිට පමණක් නෙවේ අපේ පරම්පරාවලට. මං කැමති ආරම්භයේදීම දේව වචනය දෙස බලන්න. දෙක සාමුවෙල් 6 වන පරිච්ඡේදයේ 9 සිට 12 අපි බලමු. දෙක සාමුවෙල් 6 වන පරිච්ඡේදයේ 9 සිට 12 අපි බලමු. අපි බලන්න යනවා කොහොමද දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඔබෙත් ඒදම්ගේ නිවසට පැමිණිහම ඒ නිවසට ආපු ආශිර්වාදය කෙසේද කියා. උයි මේක ඇත්තරම ඔබටත් අදාළ වෙනවා. මක්නිසාද ඔබගේ නිවස ආරාධනා විවෘත කරනකොට ඔබගේ මිතුරන්ට ආරාධනා කරනකොට ඔබ ඇත්තටම කරන්නේ දෙවියන් වහන්සේට ඔබ අවස්ථාවක් දෙනවා ඔබගේ මිතුරු මිතුරයන්ට සේවය කරන්න. ඔයි ඔවුන්ට උන්වහන්සේව හමුවන්න ඔය ඔවුන්ගේ ජීවිත වෙනස් වන්න. ඉතින් අපි වචනය දෙස බලමු. මම 11-12 විතරක් කියවන්නම්. ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඔබෙද් ඒදම්ගේ ගෙයි 3 මාසයක් තිබුණේය. මාස 3කට ඒ ගිවිසුම් පෙට්ටිය ඔබෙද් ඒදම්ගේ නිවසේ තිබුණා. මෙතන ගිත්තිය කියන්නේ ඔහුගේ ගම්මානය. ස්වාමින් වහන්සේ ඔබෙද් ඒදම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශිර්වාද කළසේක. දැක්කද? ඒ ගිවිසුම් පෙට්ටිය පැමිණිහම මොනවද උනේ? ඔබෙද් ඒදම්ගේ මුළු පවුලටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න පටන් ගත්තා. 12 වෙනි පදය තවද දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා හොඳට මේක මතක තබා ගන්න. ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමින් වහන්සේ ඔබෙද් ඒදම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශිර්වාද කළසේක්දයි දාවිත් රජුට දන්වන ලද්දේය. ඉතින් පේනවද මෙතන දේව වචනේ සරලවම අපිට කියන්නේ ඒ ගිවිසුම් පෙට්ටිය පැමිණිහම ඒ නිසා දෙවියන් වහන්සේ ඔබෙද් ඒදම්ටත් ඔහුගේ මුළු පවුලටත් ඔහු සතු සියල්ලටම ආශිර්වාද කරා කියලා. ඇයි? දේව අභිමුඛය තිබෙන ස්ථානයේ දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානය සෑම වෙලාවටම ආශිර්වාද ස්ථානයක් වෙනවා. ඒක නිශ්චිතයි. ඒක ස්ථිරයි. දැන් මේකේ හොඳට මතක තබා ගන්න මේ පද ටිකෙන් අපිට පේන්නේ වෙනස ඇති කලේ ඔබෙද් ඒදම්ද නැත්නම් ගිවිසුම් පෙට්ටිය පැමිණි බව නැත්නම් ඒ ගිවිසුම් පෙට්ටියේ නිවසේ තිබුණ නිසාද? අද අපි උන්වහන්සේගේ අභිමුඛත්වය අපගේ නිවස් වලට ගෙනෙනකොට අපේ නිවස් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබ යාඥාවෙන් ඔබේ නිවස අද ඉඳන් සූදානම් කරන්න ආරම්භ කරන්න. ඔබගේ නිවස සකස් කරන්න පටන් ගන්න. ඔබ බලාපොරොත්තුවෙන් සිටින්න දෙවියන් වහන්සේ කරන්න යන දෙයට. ඉතින් මෙන්න මං ඔබේ නිවස සූදානම් කිරීමට නැත්නම් සකස් කිරීමට කාරණා කීපයක් ඔබ සමග අද බෙදා ගන්න යනවා. පළමුවෙනිම තමයි අපිරිසුදු ඕනෑම දෙයක් ඉවත් කරන ලෙස ඔයගොල්ලන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන්න. කියන්නේ ස්වාමිනී ඔබට ගෞරවය නොකරන මෙම නිවසේ ඇති ඕනෑම දෙයක් තියෙනවා නම් අපිට එය පෙන්눔 කරන්න. ඔබ ඒ යාඥාව යාඥා කරන්න. ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට ඒ යාඥාව යාඥා කළා කියන ස්වාමිනී යම් අපවිත්‍ර දෙයක් තියෙනවා නම් අපගේ නිවසේ ඒ දේ අපිට පෙන්눔 කරන්න. මක්නිසාද අපිට ඕනේ ඒ දේවල් අපෙන් මේ නිවසෙන් එළියට ගෙන යන්න. මට මතකයි ඊශ්‍රායල් ජනතාව කොහොමද පොරොන්දු දේශයට පැමිණිහම එක මනුස්සෙක්
ඔවුන් ගෙන නොයුතු දෙයක් සතුරාගෙන් ඔහු ගෙනිච්චා ඊශ්‍රායල් කණ්ඩායමට. ඔයි ඒකෙන් වුණේ ඊශ්‍රායල් ජනතාව පරාජයට මුහුණ දෙන්න සිදුවනා සතුරාටයෙන්. ඉතින් යොෂුවා ඇහුවා ස්වාමිනි ඇයි මෙහෙම කරේ ඔබ වහන්සේ අපිට පොරොන්දුනා නේද අපිට ජයග්‍රහණය දෙනවා කියලා. එතකොට දෙවියන් වහන්සේ කිව්වා මෙහෙම දෙයක් ඔබ අතර තිබෙනවා. ඒ දේ දැම්මම ඉවත් කරන්න කියලා. ඉතින් අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ. අපි මොන වගේ දේවල්ද අපේ නිවස් තුළට ගේන්නේ. අපි ගේන හැම දෙයක්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක් වෙන්න ඕනේ. උන්වහන්සේට වැඩ සිටින්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. හරි ඉතින් පළවෙනින්ම යාඥා කරන්න පටන් ගන්න කියන ස්වාමිනේ අපිරිසුදු දේ තිබෙනවා නම් ස්වාමිනේ හරි නැති දෙයක් මේ නිවසේ සිදු වෙනවා නම් ඒ දේ අපිට පෙන්වුම් කරන්න. දෙවැනි දේ තමයි පෞද්ගලිකව ඕගලන් යාඥා කරන්න. නමුත් පවුලක් හැටියටත් ඔබ පූජාසනයක් ගොඩනගන්න. යාඥාවේ පූජාසනයක්. මම කියන්නේ අර ගල් වලින් මැටි වලින් හදන පූජාසනයක්. නෑ. ඔබ යාඥාවේ පූජාසනයක් ඔබ ගොඩනගන්න පවුලක් හැටියට ඔබ යාඥා කරන්න ආරම්භ කරන්න. සමහරට ඔබගේ මේ කියන්නේ සිටිං රූම් එකේ වගේ ස්ථානයක පවුලක් හැටියට එකතු වන්න. ඇයි ඔබ ඒ ස්ථානය ඒ යාඥාවෙන් ඔබ පිළියෙල කරන්න පටන් ගන්නවා. මේ දේ දිගටම කරගෙන යන්න. ඔබ පුරුද්දක් හැටියට මේ දේ කරන්න. දේව වචනය ප්‍රකාශ කරන්න ඔබේ නිවසම තුළට. උන්වහන්සේගේ වචනේ භාවිතා කරලා කියන ස්වාමිනී මේ නිවස ආශිර්වාදයි. මේ නිවසේ ඔබගේ අභිමුඛත්වය පිරෙන්න යනවා කියලා. ඒ වගේ දේව වචනයෙන්ම ඔබ වචන ප්‍රකාශ කරන්න. දමරන්න ඔබෙත්ගේ නිවස පුරා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තිබුණා. ඉතින් ඔබත් දේව වචනයෙන් යාඥාවෙන් ඔබේ නිවස පුරවනකොට මොනවද වෙන්න යන්නේ? පොඩ්ඩක් හිතන්න. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ පැමිණීමට ආරාධනා කරන්න. රැස්වීම තියෙනකොට පමණක් නෙවෙයි. එහෙත් දිගටම නිරන්තරයෙන්ම උන්වහන්සේගේ වාසය කිරීමට ඔබ උන්වහන්සේට ආරාධනා කරන්න. උන්වහන්සේගේ පැමිණීම ඔබේ නිවසේ වාතාවරණය බවට පත්වෙන්න ඔබ යාඥා කරන්න. කියන්නේ එන්න ස්වාමිනේ අපේ නිවසේ වැඩ සිටින්න ස්වාමිනේ අප මධ්‍යයේ වැඩ සිටින්න කියලා උන්වහන්සේත් ඉන්නවා සමහරට ආරාධනාවකට උන්වහන්සේට පැමිණෙන්න. ඊළඟ කාරණාව තමයි හරි පෞල් ජීවිතයක්ද ආත්මික ජීවිතයක්ද ඒ තියෙන සෑම දෙයක්ම හරි ආකාරයෙන් කරගෙන යන්න. ඔබේ ජීවන රටාව දෙවියන් වහන්සේගේ සාමය සහ උන්වහන්සේගේ වැඩ සිටීමට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. right ඒ කියන්නේ ඔබේ පවුලක් හැටියට දේව වචනයට අනුව ඔබගේ පවුල ගොඩනගන්න. මම කියන්නේ එහෙම වෙලා නැහැ කියලා. ඒත් ඔබ දැන් ඕනෑකමින් ඒ දේ කරගෙන යන්න ඕනේ. තවත් ඔබේ නිවස සහ එහි ඇති සියල්ල ස්වාමින් වහන්සේට දිනපතා කැප කරන්න. ඔබ සතු ධනවත උන්වහන්සේට කැප කරන්න. හිතෝපදේශයේ 3:9 පොඩ්ඩක් හරවමු අපි ඒකට. හිතෝපදේශය 3:9. ඔය මේ දේ කියනවා නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමින් වහන්සේට ගෞරව කරන්න. ඉතින් ඔබ ඇත්තටම කරන්නේ ඔබේ සම්පත ඒ කියන්නේ ඔබගේ නිවසෙන් ඔබ දෙවියන් වහන්සේට ගෞරව කරනවා. ඒ නිසා කියන්නේ ස්වාමිනී අපේ සතු සියල්ල ඔබටයි බාර. ඔය ස්වාමිනී අපිට ඕනේ ඔබව ගෞරව කරන්න. ඔබගේ මේ නිවස තුළින් කියලා. ඔබගේ නිවස සූදානම් කරන්න. දෙවියන් වහන්සේට මුහුණව මුණගැසීමට අවශ්‍ය පුද්ගලයන් ගෙන එන ලෙසට යාඥා කරන්න. යන ස්වාමිනී ගේන්න අපිට පෙන්눔 කරන්න අපි කාටද ආරාධනා කළ යුත්තේ අපේ නිවසට පැමිණෙන ලෙසට කියා. ඔබේ නිවසට කියන්නේ ස්වාමිනී අපේ නිවසට හදවත් ඇදගන්න ස්වාමිනී.
කියලා ඔබ විශ්වාසයෙන් ඉන්න. ඒත් මේ යාඥාවල් බලවත් යාඥාවල්. උන්වහන්සේ මේ යාඥාවලට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. තව තමා ඔබේ නිවස ප්‍රශංසාවෙන් සහ යාඥාවෙන් දිගටම පුරවන්න. නමස්කාරය ඔබගේ පරිසරය තුළ එතිපතා ශබ්ද වෙන්න ඉඩ දෙන්න. අපි කරන්නේ අපේ නිවසේ පෑ 20 සමහර පෑ 24 නෙවෙයි මේ අපි මේ පෑ 12ක්වත් අඩු වශයෙන්ම අපි නමස්කාරයේ මේ නමස්කාරයේ මේ ගීතිකා මේ ඔබට ඇහෙනවා අපේ නිවස තුළ. ඒක ඇත්තටම ප්‍රතිපත්තිය තමයි දෙවියන් වහන්සේගේ නමස්කාරය තියෙන තැන උන්වහන්සේ පැමිණෙනවා. උන්වහන්සේ රජ කරනවා උන්වහන්සේගේ මිනිස්යන්ගේ ප්‍රශංසාව තුළ. ඉතින් ඉඩ දෙන්න ඒ ප්‍රශංසාවට පැතිරෙන්න සෑම කාමරයකටම. ඉතින් නැවත මතක් කිරීමක් සැබවින් ඇත්තටම වැදගත් වන්නේ ඔබ බාහිරම පෙන්වන දේ නෙවෙයි. එහෙත් ඇතුළත සිදුවන දේ. ඒ නිසා තමයි මම අද මේ කෙටි උදාහරණයක් නැත්නම් කෙටි ඉගැන්වීමෙන් ඔබට කියන්නේ ඔබගේ නිවස ඇතුළ හොඳට සූදානම් කරගන්න. right? ඉතින් හිතන්න එපා මේ කවදාකවත් හරියන්නේ නැහැ. ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ සූදානම් කරගන්න. ඔබේ නිවසේ සාමය, උන්වහන්සේගේ පැමිණීම, උන්වහන්සේගේ මේ ආත්මික වාතාවරණය වගේ දේවල් මිනිස්සුන් ඔයගලන්ගේ නිවසට එනකොට ඒගොල්ලන්ට ඒව තමයි අත්දකින්නේ. ඔවුන් කියයි බලන්න ඔයගලන්ගේ ගෙදර නම් පුදුම සමාදානයක් තියෙන්නේ කියලා. ඒ ඇයි? ඒ යාඥාවසෙන් නින්දා. අපේ ගෙදරට එන කට්ටිය වගේ කියනවා මෙතන හුඟක් මෙයා හරිම සැහැල්ලුයි බර නිකම් මෙතනින් අපිව නිදහස් කරනවා කියලා. ඔය අපි මොකවත් කියලාවත් නැහැ කරලාවත් නැහැ. ඒ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම නිසා මිනිස්යන් ඒ නිවසට පාතබනකොට ඔබේ නිවසට පාතබනකොට ඔය වගේ කතා කියන්න පටන් ගන්නේ. දැන් අපි කවුරුත් පරිපූර්ණ නැහැ. අපි වස්සුත් ඒ වගේ සර්ව සම්පූර්ණ නැහැ. ඒත් අපිට තියෙන ටිකෙන් අපි දෙවියන් වහන්සේව අපි ගෞරව කරන්න ඕනේ. උන්වහන්සේ තමා පරිපූර්ණ නැත්නම් සර්ව සම්පූර්ණ තනන් වහන්සේ. ඔය අපි උන්වහන්සේට අපගේ නිවසට ඇතුළට ආරාධනා කරනකොට උන්වහන්සේගේ පරිපූර්ණත්වය තුළින් තමා අපව ස්පර්ශ වන්නේ. ඔය අපේ නිවස් වලට ඇතුළ වෙන සෑම කෙනාටම ඔහුව හමුවන්න ඔබ දිගටම යාඥා කරන්න. ඉතින් මං විශ්වාස කරනවා මේ දේවල් ටික අපි කරන්න පටන් ගත්තාම අපේ නිවස් සූදානම් වෙනවා දෙවියන් වහන්සේගේ පැමිණීමට, දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට, උන්වහන්සේගේ යාඥාවට. ඔය අපේ නිවසේ ආත්මික වාතාවරණය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දේ ඔබ අද සිට ඔබ ආරම්භ කරන්න පවුලක් හැටියට තනිව ඔබ මේ ආකාරයෙන් යාඥා කරන්න. ඔය නැවත වාරයක් මම ඔබට ස්තුති කියනවා. ඔබේ නිවස විවෘත කරාට දෙවියන් වහන්සේගේ සේවයට. ඔය ඔබට ආශිර්වාදය ලැබේවා කියලා මම යාඥා කරනවා. ඒ උන්වහන්සේගේ ආශිර්වාදය උතුරා යන ලෙසට. මක්නිසාද මේ දේ තම දේව වචනය අපට කියන්නේ. එහෙනම් ඔබ සැමට නැවත අපි හමු වෙනකන් ජේසු පිහිටයි.